ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද ගෙනල්ලා තියෙනවා අන්බොක්සින් වීඩියෝ එකක්. අද අන්බොක්ස් කරන්න යන්නේ මේ ස්මාර්ට් වොච් එක. මේ මං ගත්තේ දරාසෙන් රුපියල් 2000කට විතර. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. යාළුවනේ අපි මුලින්ම මේකේ පොලිතීන් එක අයින් කරන් ඉමු. යාළුවනේ ඉතින් අපි බොක්ස් එකේ ඉස්සරහ බැලුවොත් මෙතන ගහලා තියෙනවා T900 Ultra big කියලා. ඊට පස්සේ වොච් එකේ පික්චර් එකක් තියෙනවා. ඊට පස්සේ වොච් එක දාගන්න ඕනේ ඇප් තියෙනවා. ඊට පස්සේ මෙතන කළු පාටින් තියන්නේ මම ගත්ත වොච් එකේ කලර් එක. ඒ මම ගත්තේ කළු පාටින් හින්දා එතන කළු පාට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ 2.09 infinity display කියලා තියෙනවා. ඊට පස්සේ එහෙම මේ පැත්තට ගියාම smart watch කියලා ගහලා තිනවා. මේ පැත්තට ගියාම T900 Ultra space gray aluminium case කියලා ගහලා තියෙනවා. ඊපස්සේ ස්මාර්ට් වොච් කියලා ඊට පස්සේ අතන ඒ ටිකම ගහලා තියෙනවා. එහෙනම් අපි මේක අන්බොක්ස් කරගමු. ඒතර මෙතන උඩින්ම තියෙනවා යූසර් මැනුවල් එක. ඒකත් පැත්තකින් තියාගමු. ඔන්න තියෙනවා අපේ ස්මාර්ට් වොච් එකයි ස්ට්‍රැප් එකයි. ඊට පස්සේ තියෙනවා වයර්ලස් charger එක. එහෙනම් අපි ඒ ටික අරගෙන ගමු අපේ වොච් එක එළියට. මේවත් මම පැත්තකින් තියාගන්නම්. මේ මෙහෙම තියෙනවා අපේ වොච් එක. අපි මුලින්ම මේකේ ස්ටිකර් එක අයින් කරගෙන ඉමු. ඒකත් අයින් කරගත්තා. ඊට පස්සේ මේ පැත්තේ ස්ටිකර් එකත් අයින් කරගමු. මේ ස්ටිකර් එකත් අයින් කරගත්තා. අපි එහෙනම් වොච් ස්ට්‍රැප් එක දාගෙන ඉමු. මේ විදිහට වොච් ස්ට්‍රැප් එකක් දාගත්තා. අපි එහෙනම් මේක ටර්න් ඔන් කරගෙන බලමු. ලොං ප්‍රෙස් එකක් දීලා තියන්න. මම හිතන්නේ බැටරි බහලාද කොහෙද? අපි එහෙනම් මේක charge කරලා බලමු. හරි යාළුවනේ මම දැන් මේක charge කරගෙන තියෙන්නේ. අපි දැන් මේක ලොං ප්‍රෙස් එකක් දීලා ටර්න් ඔන් කරගෙන බලමු. hi watch pro කියලා වටනා. හරි යාළුවනේ දැන් ඔන්න උනා. ඔයාලට පේනවා ඇති. ඉන්න මේ දින්න යාළුවනේ. ඊට පස්සේ මේ විදිහට අපිට යන්න පුළුවන් මෙනු එකට තියෙනවා. ඊළඟට අපිට මේකේ Bluetooth call ගන්න පුළුවන්. ඒ වගේම WhatsApp messages එනවා Bluetooth link connect කරාම. ඊට පස්සේ game එකක් තියෙනවා. snake game එක. ඊට පස්සේ ෆෝන් එකේ තියෙන සින්දු අහන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. යාළුවනේ අපි දැන් මේකේ වටේ තියෙන බටන්ස් ගැන කතා කරමු. මෙතන තියෙනවා ස්ක්‍රෝ වීල් එකත් එක්ක බටන් එකක්. ඒක ඔන් කරාම එබුවම පවර් බටන් එකට යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පවර් බටන් එක. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා ෆන්ක්ෂන් කී එක. මෙතන තියෙනවා ස්පීකර් එක. මෙතන තියෙනවා තව මයික්‍රොෆෝන් එකක්. ඒ ටික තමයි අපිට වටින් බලා ගන්න පුළුවන්. ආයි යට පැත්තට ගියාම අපේ වයර්ලස් charger එක තියෙනවා. මෙතෙන් තමයි වයර්ලස් charging dock එක කනෙක්ට් කරන්න තියෙන්නේ. එතකොට තමයි වයර්ලස්ලි මේක charge වෙන්නේ. යාළුවනේ අපි දැන් වොච් එකේ තව දේවල් ටිකක් කතා කරමු. මුලින්ම වොච් එකේ උඩින් පල්ලෙහාට ස්වැප් කරාම මේ නොටිෆිකේෂන් බාර් එක තියෙනවා. දැන් මැසේජස් එකක්වත් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මේ පැත්තට ස්වැප් කරාම ඔය වගේ ෆන්ක්ෂන් ටිකක් එනවා. ඊට පස්සේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ස්වැප් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඊට පස්සේ යටින් ඉඳලා උඩට ස්වැප් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන airplane mode එක ස්ටයිල් වෙනස් කරන විදිහ torch ඊට පස්සේ මෙතන තමයි bluetooth connect කරන්නේ language වෙනස් කරන එක. ඒ වගේම QR එක ඒ වගේ ටිකක් තියෙනවා. එහෙනම් යාළුවනේ අපි බලමු මේක ෆෝන් එකකට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා.
යාළුවනේ අපි මුලින් මේක පහළ ඉඳලා උඩහට ස්වැප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන කොළ පාට අයිකන් එකක් පේනවා. ඒක දැන් මම ඔන් කරලා තියෙන්නේ. ඒකයි ඔය කොළ පාටින් පෙන්වන්නේ. නැත්තම් සුදු පාටින් පෙන්වන්නේ මේ මේව ටර්න් ඔෆ් කරලා තියෙද්දි. මේ විදිහට පේන්නේ. ඊට පස්සේ ඒක ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් එකට ගිහිල්ලා යාළුවනේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා අපි මේකට අදාළ ඇප් එක දාගන්න ඕනේ. ඇප් එකේ නම තමයි Hi Watch Pro කියන ඇප් එක. මේ ඇප් එක මම මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි watch එක Bluetooth වලින් ෆෝන් එකට කනෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් දාගත්ත ඇප් එකට යන්න ඕනේ Hi Watch Pro කියන ඇප් එකට. ඒ ඇප් එකට ගිහිල්ලා ඒ ඇප් එකට ගියාට පස්සේ මෙතන සෙට් කියලා තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ මෙතන කනෙක්ට් කරලා නැත්තම් කනෙක්ට් කියලා මේ කනෙක්ට් කරන්න කියලා ඇති. ඒකෙන් ගිහිල්ලා කනෙක්ට් කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඇප් එකේ තියෙන්නේ. අපිට මේකෙන් මේ watch faces මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ watch එකට contact දාන්න පුළුවන්. ඒ වගේ දේවල් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන home එක profile ඔය ටික තියෙනවා. යාළුවනේ අපි දැන් බලමු කොහොමද watch face එකක් දාගන්න කියලා. මෙතන ඔයාලට පේනවා ඇති dial settings කියලා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන තියෙන watch faces ගොඩක්. මෙතනින් අපිට customize කරලා දාගන්න ඕන නම් මෙහෙම යන්න මේ උඩම තියෙන එකේ. ඊට පස්සේ මෙතන select කියන එක දෙන්න. ඊට පස්සේ කෙලින්ම යන්න ඔයා gallery එකට. ඊට පස්සේ ඔයාලට කැමති ෆොටෝ එකක් දෙන්න. ඊට පස්සේ මෙතන හරි අයිකන් එක දෙන්න. ඊට පස්සේ මෙහෙම එනවා. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරගන්න. හරි යාළුවනේ මේ විදිහට ඔන් කරාම අපේ watch face එක ගන්න මේකට වැටලා තියෙනවා. යාළුවනේ දැන් මේකේ ෆෝන් එකට කනෙක්ට් කරපුවාම මේකට මැසේජ් උත් ඇවිල්ලා තියෙනවා WhatsApp එකෙන්. මේක ඇත්තටම ගොඩක් හොඳ watch එකක්. ගානේ හැටියට නම් මාරම හොඳයි කියන්න වචන නැහැ. සුපිරි. ඒ වගේම මේකේ ස්ටයිල් ටික වෙනස් කරගන්න පුළුවන්. මේ මෙතනින් ස්ටයිල්ස් 6ක් තියෙනවා. ඒ වගේ ගොඩක් ෆීචර්ස් මේකේ තියෙනවා. ඒ වගේම මෙතන මෝ කියන එකෙන් settings මාරු කරගන්න පුළුවන්. about එක, ඊට පස්සේ language, time, date, ආපහු මේ බැක් වෙන්නේ කොච්චර වෙලාවකින්ද, ඒ වගේ දේවල් මේකෙන් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් කොහොමද යාළුවනේ අද ගෙනා වීඩියෝ. ඔයාලා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් මම අද යනවා. මම විදත් හේරත්.